හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියන්න යන්නේ හැමෝම දන්න කෑමක් හදන හැටි. ඒ වුණාට මේක පොඩ්ඩක් වෙනස්. අපි අද බලමු තෙල් නැති දුදල් එකක් කොහොමද හදාගන්නේ කියලා. සමහර දුදල් වල තෙල් තියෙනට කැමති නෑනේ. මුලින් බලමු මේකට මොනවද ඕන කියලා. සීනි ග්‍රෑම් 200යි. බෙදපු හාල් පිටි ග්‍රෑම් 50යි. බෙදපු හාල් පිටි ගන්නකොට ගෙදරම කුඩු කරලා ගත්තත් වඩාත් හොඳයි. ඒ වගේම ඕන සාමාන්‍ය ප්‍රමාණය පොල් ගෙඩියක්. ගොඩක් කලාට මේකට වේලිච්ච පොල් ගෙඩියක් ගන්න එපා. අමු ගෙඩියක් වුණත් ගොඩක් හොඳයි. බාගෙට වගේ පැහුණු ගෙඩියක් ගත්තොත් ගොඩක් හොඳයි. මොකද මේ තෙල් ගතිය අයින් කරන්නත් ඕනේ. මුලින්ම පොල් ගෙඩිය ගාලා කිරි මිරික ගන්න. ඒ වගේම හාල් පිටි හොඳට බෙද ගන්න. ඊට පස්සේ අපි සීනි කැරමල් එකක් හදා ගන්න ඕනේ. ඒකට සීනි හිඳි කීපයක් චාට් ටික දාලා හොඳට රත් කරන්න. සීනි මේ වගේ දුඹුරු පාට එනකොට වතුර මිලිලිටර් 300ක් විතර ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ මේ කැරමල් එක හොඳින් මිශ්‍ර කරගන්න. මේ කැරමල් එක මේ වගේ දුඹුරු පාට එනකොට සීනි ග්‍රෑම් 200 එකතු කරගන්න. ඒකම ලිප ඔෆ් කරලා දාන්න. නැත්තම් මේ මිශ්‍රණය රහිත වාජනය ලිපින් ඉවත් කරගන්න. දැන් මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. තාච්චි රස්නේ කැරමල් එකේ රස්නේද මේක හොඳට දිය වෙනවා. සීනි දීරේ මේ වගේ ආපුවම පිටි ගෑම් 50 එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් ඒකත් මිශ්‍ර කරගන්න ඕනේ. මේ මිශ්‍රණය හොඳට මේ ප්‍රමාණයට ආපුවාම පොල් කිරි ටික එකතු කරගන්න ඕනේ. පොල් කිරි එකතු කරගත්ත ගමන් මේක ලිපියේ තියලා ආපහු රත් කරන්න ඕනේ. දැන් විනාඩි 10ක් විතර මේ මිශ්‍රණය හොඳින් රත් කරන්න. ඒ වගේම මේකට ලුණු චුට්ටකුත් එකතු කරගත්තොත් හොඳයි. ලුණු පොඩි ප්‍රමාණයක් ඇති.
මේ මිශ්‍රණය ටිකක් මේ ආකාරයට තද ගතියක් එනකන් රත් කරගන්න. ඒ කියන්නේ හැන්දට අරන් බක් කරද්දී වැක්කෙන නැති ගානටම රත් කරගන්න ඕනේ. මේ වගේ ගානට අරස මේක මේ භාජනයකට දාලා පැය 3ක් විතර නිමෙන්න තිබ්බාම හොඳ දුදුල් එකක් එනවා. ගොඩක් වෙලාවට මේ පොල් ගෙඩිය හොඳටම පැලලා නැත්තම් තෙල් ගතිය පොඩ්ඩක්වත් හිටින්නේ නැහැ. ඒ වගේ හොඳ රසවත් හදලා බලන්න.